Hello guys, සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට 20000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම drone එකක් ගෙනල්ලා තියෙනවා. මේක දැන් අපි මිලදී ගන්නත් පුළුවන්. ඒක තමයි JS39P කියන model එක. අපෙන් ගත්තොත් ඔයාලට හොඳ discount එකක් ගන්න පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. මේක full unboxing එකක්, මේ camera test එකක්. එතකොට මේ drone එක කොහොමද fly කරන්න කියලා මම මේ වීඩියෝ එකකින් අද කතා කරනවා. හරි, මේ වගේ box එක තමයි එන්නේ. මේ JS39P කියලා දාලා තියෙනවා. මේක උඩ screen remote control remote එකක් එන්නේ. මේක තමයි ඩ්‍රෝන් එක වගේ. මේ බොක්ස් එකේ අනිත් පැත්තේ සඳහන් කරලා තියෙන විස්තර ටික. මේ පැත්තේ ඩ්‍රෝන් එකේ කලර්ස් තියෙන ඒවා දාලා තියෙනවා. මේ පැත්තේ JS39P කියලා ගහලා තියෙනවා. ඒක අන්බොක්ස් කරලා බලමු. හරි, මේ අන්බොක්ස් කරාම මේ විදිහට තමයි පැකේජ් එක එන්නේ. අපි ඉස්සෙල්ලාම ඩ්‍රෝන් එක බලමු. මේ විදිහට තමයි ඩිසයින් එක තියෙන්නේ. මේක දිගාර ගන්න තියෙන්නේ මේ ආම් ටික ඉස්සෙල්ලා දිගාර ගන්න. මේක බ්‍රෂ්ලස් මෝටර්ස් ඩ්‍රෝන් එක මොකුත් වෙන හොඳ කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. අපි මේක වොරන්ටි එකක් තමයි දෙන්නවා වලද. ඊට මේකේ තමයි බැටරිය දාන්න තැන. මෙතන කැමරා දෙකක් එනවා. මේක LED setup එකක් තියෙනවා. ඔප්ටිකල් ලෙවල් සෙන්සර් එකක් තියෙනවා. මේකේ බැටරිය එන්නේ සාමාන්‍ය මිලිඇම්පියර් 2200 බැටරියක් තමයි මේකට එන්නේ. සාමාන්‍ය ෆ්ලයිට් ටයිම් එක විනාඩි 20ක් වගේ ෆ්ලයි කරන්න පුළුවන් එක දිගට. මේ විදිහට තමයි බැටරිය දාගෙන මෙතන ලොක් එකක් තියෙන්නේ. මේක තද කරලා මෙහෙම දාපුවම හරි. ඩ්‍රෝන් එක ඔන් කරන්නේ මෙතනින්. හරි, මම ඩ්‍රෝන් එක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මේක තමයි ස්ක්‍රීන් රිමෝට් එක. ඒක ඔන් කරගම ඔටෝ කනෙක්ට් වෙනවා. මාර පොඩි ඩිස්ප්ලේ එකක් එන්නේ. මේ තියෙන්නේ කැමරාව. එතකොට මේක රිමෝට් එකෙන් කැමරාව උඩට පල්ලට හරවන්න පුළුවන්. ඒ ඔප්ෂන් ටික ඔක්කොම තියෙනවා. මේක ස්පීඩ් එක වැඩි කරන්න පුළුවන්. එතකොට 360 ජම්ප් එකක් ගහන්න පුළුවන්. ඔප්ටිකල් ලෙවල් සෙන්සර් එක තියෙනවා මෙතන. හරි, අපි දැන් බලමු අනිත් මොනවද දෙන්නේ කියලා. එතකොට මේකට ඔයාලට චිප් එකක් එනවා free. හරි, මේ බොක්ස් එකේ තව මොනවද දෙන්නේ කියලා බලමු. එතකොට මේකට ඔයාලට ගාඩ් වගේක් එනවා. දැන් මේක දාගන්න පුළුවන්. එතකොට මේ ප්‍රොපෙලර් එහෙම ඩැමේජ් වෙන්නේ නැහැ. එතකොට රිමෝට් එකයි මේ ඔයාලගේ බැටරිය charge කරගන්න කේබල් ඇවිල්ලා තියෙනවා. එතකොට එක්ස්ට්‍රා ප්‍රොපෙලර් සෙට් එකක් තියෙනවා. එතකොට ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් තියෙනවා. එතකොට මේක යූසර් මැනුවල් ටික මේ විදිහට තියෙනවා. අපි මේක දැන් ෆ්ලයි කරන විදිහ මුලින් ඉඳන් බලමු. මම මුලින් ඉඳන්ම කියලා දෙනවා මේ ඩ්‍රෝන් එක හරියටම ෆ්ලයි කරන්නේ කොහොමද කියලා. හරි, අපි බලමු ඩ්‍රෝන් එක කොහොමද හරියටම ෆ්ලයි කරන්න කියලා. සාමාන්‍යයෙන් මේ වගේ ලෑන්ඩින් පෑඩ් එකක් තියෙනවා නම් හොඳයි. එතකොට ඩස්ට් එක එහෙම යන්නේ නැහැ ඩ්‍රෝන් එකට. මුලින්ම ඩ්‍රෝන් එක ඔන් කරනවා. මෙතනින් බැටරි එක දැම්මා. මේක ඔබාන හිටියම ඩ්‍රෝන් එක ඔන් වෙනවා. හරි, ඊට පස්සේ ඩ්‍රෝන් එක තියෙනවා. ඊට පස්සේ තමයි රිමෝට් එක ගන්න. රිමෝට් එක ඔන් කරනවා. ඒකල කනෙක්ට් වෙනකන් ඉන්නවා. හරිනේ. හරි. ඒක කනෙක්ට් වුණානේ. අපි දැන් ඩ්‍රෝන් එකෙන් පස්සට එනවා. හරිද, පොඩ්ඩක් පස්සට ඇවිල්ලා මේ කැලිබ්‍රේෂන් එක කරන්න ඕනේ. හොඳට බලා ගන්න. මේ දෙකම දෙපැත්තට. ඒතර අරක බ්ලින්ක් කරලා නතර වෙනවා. ඔයාලට පේනද යෝන් පෙන්නනම් දෙකම දෙපැත්තට දැම්මම අරක බ්ලින්ක් කරලා ලයිට් එක නතර වෙනවා. ඊට පස්සේ තමයි උස්සන්න පුළුවන්. ඒකල උස්සන්නේ මෙහෙමයි. මේ තියෙන ටෙක් ඔෆ් බටන් එක. ඒකේ බෝ ඔටෝ ඉස්සෙනවා මේ. ඔටෝ ඉස්සලා නතර වෙනවා. එතකොට ඩ්‍රෝන් එක ෆ්ලයි කරන විදිහ හොඳට බලා ගන්න. මේ ජොයිස්ටික් එකෙන් තමයි ඩ්‍රෝන් එක උඩට පල්ලයට ගන්න. මේ උඩට කරලා තුරට යනවා, පල්ලයට කරලා පල්ලයට යනවා. ඒ ජොයිස්ටික් එකෙම දෙපැත්තට කරොත් ඩ්‍රෝන් එක තමයි දෙපැත්තට හැරෙන්නේ මේ. ඔයාලට පේනවනේ. එතකොට අපි මේකෙන් තමයි ඉස්සරහට පස්සට වම් පැත්තට දකුණු පැත්තට ගන්න මේ ජොයිස්ටික් එක. එච්චරයි. ඒක හරිම ලේසි ඩ්‍රෝන් එක ගන්න හොඳ ස්ටේබල් මේ. දැන් මම මේක මිලදී ගන්න විදිහ වලට මම කියන්න යන්නේ. මේක දැන් අපි මිලදී ගන්න පුළුවන්. එතකොට මේක වලට 5000ක ඩිස්කවුන්ට් එකක් එක්ක ගන්න පුළුවන්. අපේ YouTube channel එක subscribe කරලා එන්න. ඒකේ ස්ක්‍රීන්ෂොට් එක අපේ WhatsApp එකට දාන්න. එතකොට ඔයාලට 5000ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් මේ ඩ්‍රෝන් එකට.